ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් අදත් මේ උදෑසන උන්වහන්සේගේ වචනේ බෙදාගන්න මම සූදානම්ින් ඉන්නවා. ඉතින් ඔබලා ඔක්කොමලා සතුටින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. මන්ද උන්වහන්සේ තුල මේ යන ගමනේ මොන පීඩාව ආවත් අපේ සතුට අහිමි කරගන්න බෑ. මොකද උන්වහන්සේ අප තුල ඉන්න නිසා. ඉතින් පවුලතුමා සිරගත වෙලා ඉඳිද්දිත් පවුලතුමා කිව්වේ ප්‍රීති වේල්ලා කියලා. එයා අන් අයගේ ප්‍රීතිය ගැන ගොඩාක් සැලකිලිමත් වුණා. මොකද එයා දැනගෙන හිටියා යේසුස් වහන්සේ තුල මොන පීඩාව ආවත් මොන බාධා ආවත් ප්‍රීතිය කාටවත් සොරා ගන්න බෑ කියලා. ඉතින් අදත් මේ ලස්සන උදෑසන පොඩි පණිවිඩයක් රැගෙන මට උන්වහන්සේ දුන්න කරුණාවට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ශුද්ධ බයිබලයේ අපි ගොඩාක් චරිත ගැන දන්නවා ගොඩාක්. නමුත් මේ චරිතය ප්‍රසිද්ධ චරිතයක් නෙවෙයි. ඔහුගේ නම ආසෆ්. අපි ඉංග්‍රීසියෙන් කියන ආසෆ් කියලා. ආසෆ් කියලා කියනවා සිංහලෙන්. ඉතින් ඔහු ප්‍රොෆෙතවරයෙක්. ජෙරමායා යෙසායා වගේ ප්‍රොෆෙතවරයෙක් නෙමෙයි. නමුත් ප්‍රොෆෙතවරයෙක්. ඔහු සංගීත කණ්ඩායමක් මෙහෙවපු සංගීතඥයෙක්. එලෙසම ශුද්ධ බයිබලයේ ගීතාවලිය පොත් 12ක් ලියපු කතුවරයෙක්. ඒ පොත් 12 නම් ගීතාවලිය 50, ගීතාවලිය 73 සිට 83 දක්වා ඔහු විසින් ලියන ලද පොත්. ඉතින් මම අද කතා කරන්න යන්නේ ගීතාවලිය 73 සම්බන්ධව. මොකද්ද අපි කතා කරන්නේ? ආසෆ්ටත් වැරදුන තැනක් තියෙනවා. මේකේ ගීතාවලිය 73න් ඒ තමයි කියන්නේ. ඉතින් අපිටත් ගොඩාක් මේ තුලින් ඉගෙන ගන්න දේවල් තියෙන නිසා ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන මම මේ පණිවිඩය ඔබලාට රැගෙන එනවා. ඉතින් ආසෆ් ගොඩක් දෙවියන් වහන්සේ තුල නායකත්වය ලැබු කෙනෙක්. ඉතින් අපි ගොඩාක් අය ඉන්නවා අදත් උන්වහන්සේගේ කැඳවීම තුල නායකත්වය ලැබපු අය. ඉතින් නායකත්වය විවිධාකාරයි. පාස්ටර් කෙනෙක්ම වෙන්න ඕනේ නෑ. ඊළඟට ප්‍රොෆෙට් කෙනෙක් අද කියලා කියනවානේ මේ ප්‍රොෆෙට්ලා ඒව වෙන්න ඕනේ නෑ. නායකත්වය කියන්නේ උන්වහන්සේ අපිට පැවරුණු දේව රාජ්‍යයේ වැඩ කටයුතු. ඒක නායකත්වයක්. ඒක උන්වහන්සේට අපි මුළු හදවතින්ම කරන්න ඕනේ. මොකද උන්වහන්සේ මිනිස්සෙක් දැස බලන විදියට නෙමෙයි අපි දිහා බලන්නේ. අපේ ඇතුළාන්තරයේ උන්වහන්සේ දකිනවා. ඉතින් අපි උන්වහන්සේත් එක්ක මේ නායකත්වයේ යනකොට උන්වහන්සේව සැක කරන්න අනිත් එක උන්වහන්සේට බෑ කියලා හිතන්න එහෙම හොඳ නෑ. මොකද අපි නෙමෙයි ක්‍රියා කරන්නේ නායකත්වයෙන් උන්වහන්සේ අප තුලින් ඉඳගෙන උන්වහන්සේ අපි ක්‍රියා කරනවා. මා බලවත් කරන තැන උන්වහන්සේ තුල සියල්ල කරන්න පුළුවන් කියලා පිලිපි 4:13 උන්වහන්සේගේ වචනේ සඳහන් කරනවා. ඉතින් අපි මේ යන ගමනේ ආත්මික ගමනේ ජේසුස් වහන්සේත් එක්ක යන ගමනේ උන්වහන්සේ දෙස්සම දැස් හෙලාගෙන යන්න ඕනේ. අපේ දැස් අපි ලෝකෙ මිනිස්සු දිහා බලලා, ලෝකෙ මිනිසුන්ගේ සැප සම්පත් දිහා බලලා, ලෝකෙ මිනිසුන්ගේ සතුට, ලෝකෙ මිනිසුන්ගේ වාහන, මුදල් ඒව දිහා බලලා අපි හිත කල කරනවා නම් ඒක අපි ආත්මිකයෙක් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. මන්ද උන්වහන්සේ හේබ්‍රෙව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 1-2 පදවල සඳහන් කරනවා ඇදහිල්ලේ කතෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියේ තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. ඉතින් උන්වහන්සේ දිවේ විදියට උන්වහන්සේ කුරුසියට යනකම්ම උන්වහන්සේට පීඩාවල් තිබුණේ නැතුව නෙමෙයි. නමුත් උන්වහන්සේ දෙවියන් වහන්සේ දුන්නා වූ ඒ නායකත්වයට උන්වහන්සේ සාදානිෂ්ඨ කළා. ඒ තුල අපේ පාපයට උන්වහන්සේගේ කමාව අපිට ලැබෙන උන්වහන්සේගේ ලේවලින් උන්වහන්සේ මිලේ ගෙවලා. ඉතින් මේ ආසෆ් කියන චරිතය ගීතාවලිය 73 පරිච්ඡේදය ගැන මම කියන්නේ. ඉතින් ආසෆ් නායකත්වයට පත් කළ හොඳට හිටියට එක මොහොතකට යට හිතුණා සැබවින්ම දෙවියන් වහන්සේ ඊශ්‍රායලේ මම පිරිසිදු සිතත්තන්ට යහපත්ය. එහෙත් මාගේ පාද ඉවතලන්ට විය. මාගේ අඩි නොලිස්සුවා පමණයි. මක් නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය දුටු කල අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යා කළමි. කවුද මේ අහංකාරී? මේ දුෂ්ටයන්. මේ ලෝකේ ඉන්න මිනිසුන්ගේ දිහා බලලා. එයාගේ
පාද ලිස්සන්න ගත්තා. ඩ්‍රිෆ්ට් වෙන්න ගත්තා. උන්වහන්සේ දෙස බලාගෙන යනවා නම් අනුන්ගේ දිහා බල බල ඉන්නේ නැතුව අනුන්ට අපි ගොඩාක් වෙලාවට අපි Facebook එකට ගිහිල්ලා ස්ක්‍රෝල් කරනවා. කාලේ ගොඩාක් නාස්ති කරන අනුන්ගේව බල බල ඉන්නවා. ඒක මටත් අදාළයි. මම මේක පිළිගන්නවා. මම හදාගන්න උත්සාහ කරනවා. මොකද මේ උන්වහන්සේට යොමු කරන කාලය අපි නිෂ්කාරණේ ලෝකේ දේවල් වලට යොමු කරොත් ඒකෙන් ලොකුම පාඩුවක් වෙන්නේ අපිට. එක පැත්තකින් ලෝකේ තියෙන නිවුස් බලලා අපේ හිත මනස කැළඹෙනවා. දුකටපත් වෙන අවස්ථාවල් තියෙනවා. නැත්තම් ලෝකයේ ආකාරයට මේ මනුෂ්‍ය තියෙන සැප සම්පත් ඉදලා අපි අපේ තියෙන සමාදානය නැති කරගෙන අපිට නෑනේ මොකුත් අපිට නෑනේ මොකුත් කියලා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. උන්වහන්සේ අපේ එක්කිනෙක්නාට සැලසුම් තියලා තමයි අපිව කැඳෙව්වේ. නිකන් ඉන්න නෙමෙයි. ඉතින් මේ ආසෆ් කියන කෙනා හිතුවේ මේ බලන්න ගියා අන් අයගේ සැපත ගැන. ඉතින් ආසෆ් ලෝකේ මිනිසුන්ගේ දිහා බලලා, දියුණුව බලලා, ආඩම්බරකම් දිහා බලලා, අභිවෘද්ධිය දිහා බලලා ඒ අයට කිසි ප්‍රශ්නයක් නැහැ අපිට විතරයි ප්‍රශ්න කියලා ආසෆ් හිතුවා. ඉතින් ඒක වැරදි. නමුත් අපි උන්වහන්සේ තෝරාගත් hand picked අය උන්වහන්සේ අපිට සදාකාලික ජීවනය දෙන පිණිස අපේ කැඳෙව්වේ. ඉතින් මේ යන මාර්ගයේ සිදුවෙන බාධාවල් නිසා අපි කැළඹෙන්න එපා. මේ ආසෆ් අනුන්ට තියෙන දේ තමන්ට ලද දේන් සතුටු වෙන්නේ නැතුව අනුන්ට ලැබිච්ච දේ ගැන ඊර්ෂ්‍යා කරන්න ගියාම අපේ මනස උනත් මේ විදියට ප්‍රශ්න වලට සමාදානෙ නැති වෙලා වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව කියන එක උන්වහන්සේ පිළිකුල් කරන දෙයක්. ඉතින් අපි උන්වහන්සේගේ වචනේ 1 තිමෝති 6:6 සඳහන් කරනවා ලද දෙයින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක් කියලා. ඉතින් ලද දෙයින් සතුටු වෙන්න ඕනේ. අපිට ලැබුණ දේ ගැන අපි ගොඩක් සතුටු වෙන්න ඕනේ. ඉතින් මෙහෙම හිටපු ආසෆ් එයාගේ පපුවට අනිනවා වගේ එයාට දැනුණා. ඒ කියන්නේ ගීතාවලි 73 කියන ඔහුගේ සිත කැළමෙන්න ගන්නවා. ඔහුගේ හෘදයට ඇන්න වගේ දැනෙනවා. තමන් සතෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඔහුට තේරුණා මේ ඔහු ක්‍රියා කරන්නේ වැරදි මාර්ගයක කියලා. ඉතින් ඔහු පසුතැවිලි වෙන්න පටන් ගත්තා. ඔහු හිතුවා මගේ මේ කැළඹිච්ච හිත සුව කරගන්න නම් යන්න ඕනේ මම දැන් දේවස්ථානයට. දේවස්ථානය කියන්නේ කුමක්ද? දෙවියන් වහන්සේගේ අභිමුඛයට. අපි ප්‍රශ්න, කරදර, පටලැවිලක් ඇති වෙනකොට අපි මොනවද කරන්න ඕනේ? දෙවියන් වහන්සේව හොයන්න ඕනේ. දෙවියන් වහන්සේ කියන්නේ ගොඩනැගිල්ලක් නෙමෙයි. දෙවියන් වහන්සේ කියන්නේ උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ omnipresent God හැමතැනම ඉන්නවා. උන්වහන්සේ අපි අඬගස්සන හැම මොහොතෙම උන්වහන්සේ ඉන්නවා. ඉතින් අපි දන ගැහුවම උන්වහන්සේ තවත් ආසයි. මොකද අපි උන්වහන්සේට බැගෑපත් වෙනවානේ. ඉතින් උන්වහන්සේ තවත් කැමතියි. ඉතින් උන්වහන්සේ අපිට ශනිකින් පිළිතුරු දෙනවා. සමහර ප්‍රශ්න වලට පිළිතුරු පස්සේ උන්වහන්සේගේ වෙලාවට ලැබෙනවා. නමුත් පිළිතුරු ලැබෙනවාමයි. මිනිස්සෙක්ගෙන් ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැති වෙලාවල් තියෙනවා. නමුත් උන්වහන්සේ පිළිතුරු දෙනවාමයි. නමුත් උන්වහන්සේගේ කාලයට අනුව. ඉතින් උන්වහන්සේට ආසෆ් දේවස්ථානයට ගියා. ගිහිල්ලා එයාට තේරුණා එයා ට්‍රැක් එක පැනලා ඉන්නේ. උන්වහන්සේ නායකත්වයට පත් කරපු කෙනෙක්. මෙහෙම ලෝකෙ මිනිස්සු දිහා බලාගෙන ගියාම මොකද්ද වෙන්නේ? අන්තිමේදී එයා මා විසින් දෙවියන් වහන්සේගේ ශුද්ධ ස්ථානයේ මේ 73 ගීතාවලි 73 16 වෙනි පදේ සඳහන් කරනවා මා විසින් දෙවියන් වහන්සේගේ ශුද්ධ ස්ථානයට ගොස් ඔවුන්ගේ අන්තිමය ගැන කල්පනා කරන තෙක් ඒ මට අධික වේදනා සහිත විය. ඉතින් නිරය කියලා දෙකුත් තියෙනවා. ඉතින් අපාය කියලාත් කියන්නේ. ඉතින් ඒකට යන්න මිනිස්සුන්ට ඒක මිනිස්සු මේ ලෝකයෙන් සතුටු වෙලා ඉන්නවා. පව් කරාට ඒගොල්ලන්ට ගානක් නැහැ. පාපේ කියලා මොකක්ද කියලා දන්නේ නැහැ. භුක්ති විඳිනවා. සල්ලි භාගි තියෙන මිනිස්සු ඉන්නවා. පව් කරන්න බයක් නැති මිනිස්සුන්ගේ අවසානේ කොච්චර භයානකද කියලා මේ ආසෆ්ට තේරෙනවා. ඒකට ආසෆ්ට තේරෙනවා ඔහු ලැබූ ගැලවීමේ වටිනාකම. ඉතින් සැබවින්ම මම ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවසෙක්. එයාට තේරුණා ඔහුගේ පාද ලිස්ස ගන්න නැතුව අර අයගේ ලිස්සන පාද දිහා බලන්න
දෙවන් වහන්සේ ඔහුට කතා කරන්න ඇති. ඉතින් එතකොට යාට තේරුණා දෙවියන් වහන්සේ තුළ යන ගමන කොච්චර සැනසෙල්ලක් අපිට දැනෙනවද? මන්ද උන්වහන්සේ අපිත් එක්ක මේ ගමන යන්න ඉන්නවා. උඹලා ඵලයන් තනියම කියලා කිව්වේ නෑනේ. ධෛර්යමත්වයන්, ශක්තිමත්වයන්. නුඹ යන සෑම තැන නුඹේ දෙවියෝ ස්වාමීන් වහන්සේ නුඹත් සමග සිටිනවා ඇත කියලා. ඉතින් අපි මේ ආත්මික ගමන අපි යන්න අපේ මනස අපි ඇස් යේසුස් වහන්සේ දෙසම බලාගෙන යන්න ඕනේ. ලෝකේ දේවල්, ලෝකේ ප්‍රශ්න, ලෝකේ දේවල් නෙමෙයි. ලෝකේ කාරණා උදෙසා අපිට යාඥා කරන්න පුළුවන්. ඉතින් පසුතැවිලි වුණා. අපිත් කරන්න ඕනේ අපේ ජීවිතේ අපි උන්වහන්සේව සැක කරන්න හොඳ නැහැ. කොයි වෙලාවකත් අපි උන්වහන්සේව සැක කරන්න හොඳ නැහැ. උන්වහන්සේට ගරු බුහුමන් නැතු උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් ඇදහිල්ලෙන් යන ගමනක් තමයි මේ ආත්මික ගමන. පටු මාර්ගයක යන්න ඕනේ. ලෝකෙ මිනිස්සු යනවා ලොකු පාරේ නෙමෙයි අපි යන්න ඕනේ. පටු මාර්ගේ ගමන් කරන්න නම් උන්වහන්සේ විශ්වාස කරන්න ඕනේ. උන්වහන්සේගේ පුදුම ප්‍රේමය අමතක කරන්න එපා. ඒ පුදුම ප්‍රේමය ඇත්තටම ඒ පුදුම ප්‍රේමය ගැන තාත්විකවම මම අනිභක්තිකෙක් ලෙස සිටිනකොට මට පැහැදිලි කරනකොට කඳුළු පුරවගෙන ඒ ප්‍රේමේ තාත්විකවම අපිට කියලා දුන්නේ අපේ ආත්මික පියා පාස්ටර් ජෝසප් අද ජීවිතුන් අතර නැති වුණත් උන්වහන්සේ. ඉතින් මාත් අහන්න කැමති කී දෙනෙකුට ඇත්තටම අවංකවම මේ විදියට අනුන්ගේ දිහා බලාගෙන අනුන් හොඳට සැප සම්පත් විඳින අය දිහා බලාගෙන කී දෙනෙකුට ඊර්ෂ්‍යා සිතෙන්නේ නැද්ද? ඊර්ෂ්‍යාව කියන එක හොඳ නැති දෙයක්. මොකද ලද දෙයින් සතුටු වීම තමයි ඇත්තටම හොඳ දේ. ඉතින් අපේ ලෝකේ විපතටපත් වෙච්ච අය කොච්චර ඉන්නවද? ඒත් සමහර අය ඉන්නවා ඒ මොන විපත තුල වුණත් හිනා වෙලා ධෛර්යමත් ඉදිරියට යනවා. ඉතින් අපිත් කරන්න ඕනේ ඒ දේ තමයි. උන්වහන්සේ තුල අපි භක්තිවන්ත ජීවිතයක් ගත කරන්න නම් ඒ ඊර්ෂ්‍යාව, අන් අයත් සමග සැසඳීම, අන් අය පහත් කිරීම වගේ දේවල් හොඳ නැහැ. ඉතින් අපිත් පසුතැවිලි වෙන්න ඕනේ. උන්වහන්සේ ඉදිරියේ අපි ඒ ආකාරයට ක්‍රියා කරා නම් අපි දැන් පසුතැවිලි වෙමු. උන්වහන්සේට නැවතත් ලං වෙමු. අපි උන්වහන්සේත් සමග මේ ගමන යමු. ලද දෙයින් සතුටු වෙමු. ඉතින් මේ චූටි පණිවිඩය අද දවසේ ගෙනෙන්න උන්වහන්සේ දුන්නා උතුම් කරුණාවට මම උන්වහන්සේට ස්තුති කරනවා. ඔගොල්ලෝ එක්කෙනෙක්නාටත් උන්වහන්සේ තුර ජයග්‍රාහී මාවතක් තියෙනවා. ඉතින් සතුටින් ඉන්න. ලද දෙයින් ගැන සතුටු වෙන්න. ඉතින් මේ පණිවිඩය ඔබලාට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ජෙස්පීටයි